ද්විතීයික සෛල බිත්තියෙන් වෙනස් වෙන ප්‍රාථමික සෛල බිත්තියේ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න කියලායි තියෙන්නේ. ඔයාලට මතක ඇති ප්‍රාථමික සෛල බිත්තිය ගැන කියද්දී මෙන්න මෙහෙම වචන හතරක් ගැන කියනවා. පුතේ ඔන්න සම්පත් පොතේ ඔයාලට ඒ කාරණා ටික ගලපන්න පුළුවන් වෙන්න පුළුවන්. හරිද? එකක් තමයි තුනී, අනිත් එක ප්‍රත්‍යස්ත, අනිත් එක පාරගම්‍ය සහ නම්‍යශීලී සෛල බිත්ති කියන එක. ඉතින් මේ ලක්ෂණ ද්විතීයික සෛල බිත්තියයි ප්‍රාථමික සෛල බිත්තියයි අතර එකතු වෙන්න මේ වෙනස්කම් විදිහට සලකන්න පුළුවන්. හරි. මොනවද පුතේ? තුනී, ප්‍රත්‍යස්ත, පාරගම්‍ය සහ නම්‍යශීලී. ඊළඟ ප්‍රශ්න තියෙනවා ද්‍රව්‍ය පරිවහනය හා සම්බන්ධ සෛල බිත්තියේ කෘත්‍ය කුමක්ද කියලා. පුතේ ඔයාලට මතක ඇති සෛල බිත්තිය සහ අන්තර්සෛලීය අවකාශ වලට ඔස්සේ ජලය ගමන් කිරීමට කියන විශේෂිත නම. ඒකට කියන්නේ ඇපෝප්ලාස්ට් කියලා. මොකක්ද කියන්නේ? ඇපෝප්ලාස්ට් පතේ කියලා. එතකොට ඇපෝප්ලාස්ට් පතේ ගොඩනැගෙන එක සංරචකයක් වෙනවා. මොකද්ද? සෛල බිත්තිය. තේරුණා නේද? හරි. එතකොට ඒක උත්තරේ විදිහට අරගෙන ද්‍රව්‍ය පරිවහනය හා සම්බන්ධ සෛල බිත්තියේ කෘත්‍ය කුමක්ද? කෘත්‍ය කුමක්ද කියලා අහපුවාම ඇපෝප්ලාස්ට් මාර්ගයේ කොටසක් ලෙස ක්‍රියා කිරීම දක්වන්න පුළුවන්. ඇපෝප්ලාස්ට් මාර්ගයේ කොටසක් ලෙස ක්‍රියා කිරීම කියලා තියෙනවා නම් එතන කාරණාව හරි. ඊළඟට බහිස්සෛලීය පූරකයේ වඩාත් සුලභ ග්ලයිකෝප්‍රෝටීන්. ඕකත් සම්පත්පතේ පිටින්ම තියෙන වචනයක්. බයිසෛලීය පූරකයේ ඔයාලට මතක ඇති මම මේ කාරණා චුට්ටක් මතක් කරන්නම්. බයිසෛලීය පූරකයේ ප්‍රෝටියෝග්ලයිකන් සංකීර්ණයක් තියෙනවා. ඒකේ කොලජන් කියන ග්ලයිකෝප්‍රෝටීනේ තියෙනවා. ඒවා ෆයිබ්‍රොනෙක්ටින් වලින් ප්‍රෝටීන් එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ රූපේ මෙහෙම කියද්දී වගේ ඔළුවේ මැවෙනවා නම් නියමයි. හරි. ඒතකොට ග්ලයිකෝප්‍රෝටීන් වෙන්නේ කොලජන්. එම ග්ලයිකෝප්‍රෝටීනය බහිස්සෛලීය පූරකයේ රඳවා ඇත්තේ කෙසේද? ඒක රඳවලා තියෙන්නේ ප්‍රෝටියෝග්ලයිකන් වලින් වියන ලද ජාලයක් තුල තමයි රඳවලා තියෙන්නේ. හරි. ප්‍රෝටියෝග්ලයිකන් වලින් වියන ලද ජාලයක් තුල ෆයිබ්‍රොනෙක්ටින් වලින් ප්‍රෝටීන වලට සම්බන්ධ කරමින්. එහෙම තියනවා නම් හරියට හරි. හරි. ඊළඟට අනූනනයේ වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. අනූනනයේ වැදගත්කම් දෙකක්. පුතේ අනූනනයේ වැදගත්කම් ප්‍රධාන වශයෙන් හතරක් වෙතියි. හරි. මොනවාද? පළවෙනි කාරණා ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගැනීම. ඒ කියන්නේ වර්ණ දේශ සංඛ්‍යාව සමාන අලුත් පරම්පරාවක් හැදෙන්නේ. කිසිම වෙලාවක අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. හරි. 23යි නම් 23යි. 46යි නම් 46යි වගේ ඒ විදිහට සැලකුවොත්. හරිද? දැන් අපේ ශුක්‍රාණු ජනනයේදී එහෙම නැත්නම් ඩී අණ්ඩ සෛල ජනනය වෙද්දී හරිද? ඩිම්බ මෝචනයට අදාළව ඒ කාරණාව සිද්ධ වෙද්දී දේහය 46 උනාට ශුක්‍රාණුවක් 23 වෙනවනේ අඩු වෙනවනේ. හැබැයි අනුන්නන විභාජනයේදී 46 එකක් තිබ්බනම් වර්ණ දේහය හැදෙන්නේ 46. ප්‍රවේණික ස්ථායීතාව වෙනස් වෙන්නේ නැහැ. සර්ව සමයි. පළවෙනි එක ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගැනීම. අනිත් එක වර්ධනය හා විකසනය. ඊළඟ කාරණාව සෛල අලුත්දැරියාව පුනර්වර්ධනය සහ ප්‍රතිස්ථාපනය. සෛල අලුත්දැරියාව පුනර්වර්ධනය සහ ප්‍රතිස්ථාපන. අන්තිමේට මොන ප්‍රචලනය? ආලිංගික ප්‍රචලන. ඔයකෙන් දෙකක් ලියලා තියෙනවා නම් දෙන්න හරි ගන්න පුළුවන්. ඊළඟ උපාගම පට සංකීර්ණයන් කුමක්ද? උපාගම පට සංකීර්ණය මේ සමජාත වර්ණ දේශ දෙක මේ විදිහට තියෙන සමජාත වර්ණ දේශ දෙක එකිනෙක බැඳ තබන මේකට කියන එක විශේෂ නමක්. මේ විශේෂ ප්‍රෝටීන වලින් තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේක සිග් එකක් වැනි ව්‍යුහයක් කියලා කියන්නේ. ඉතින් ඔය කාරණා ඔක්කොම එකතු කරලා උපාගම පට සංකීර්ණය කියන්නේ මොකක්ද කියන එක බලන්න පුළුවන්.
මොකද පුතේ විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් සමජාත වර්ණ දේහ දෙක විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් සමජාත වර්ණ දේහ දෙක තදින් එකට බැඳ තබන සිප් එකක් වැනි මේ විදිහටයි සලකන්න තියෙන්නේ. සිප් එකක් වැනි විදිහ. ඊළඟ කාරණේ උපාගමේ වැදගත්කමක් සඳහන් කරන්න. උපාගමේ වැදගත්කම මෙහෙම දීපහම අර මේ ඕමාරු වෙලා හා වෙන වැඩේ. දැන් මේක කොහොමනම් තිබ්බේ මෙහෙම තියෙන එකක් නම් මේකේ මේ කොටස ඒ විදිහට වෙන්න පුළුවන්. හේතුව මේ දෙක ගැලවිලා ඕමාරු වෙලා හා වෙන හින්දා. අදහස පැහැදිලි? හරි. ඒ කියන්නේ අවතරණයට ඉඩ ලබා දීම උපාගමේ නැත්නම් එකට එකතු වීමෙන් වැදගත්කමක් විදිහට තියෙන්න පුළුවන්. හරි. සර්වත්‍ර නැත්නම් B වලට උපාගමේ වැදගත්කමක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒක අවතරණයට ඉඩ ලබා දීම කියලා දක්වනවා. ඊළඟට සර්වත්‍ර ශක්ති විනිමය ඒකකයේ ලෙස ක්‍රියා කිරීමට සුදුසු වන ATP සතු ලක්ෂණ දෙකක් සඳහන් කරන්නේ. එකක් තමයි සචල අණුවක් වීම. අනිත් එක ජීවී සෛල තුල කෙටි කාලයක් තුල නිපදවාගත හැකි වීම. එකක් සචල අණුවක් වීම. අනිත් එක ජීවී සෛල තුල කෙටි කාලයක් තුල නිපදවාගත හැකි වීම. හරි. ඊළඟ කාරණය එන්සයිම සහසාධකයක් කියනවා. මොකද පුතේ සහසාධකයක් කියලා කියන්නේ? හැම එන්සයිමේ නෙමෙයි. සමහර එන්සයිම වල උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන නොවන සංඝටක. දැන් මේක නම් එන්සයිමය. ඒතකොට මේ කොටසනේ සක්‍රීය ස්ථානය. මේකනේ සක්‍රීය ස්ථානය. හරි. මේ වගේ තැනක සක්‍රීය ස්ථාන විදිහට අපි ගත්තොත් පැත්තකින් සම්බන්ධ වෙන ප්‍රෝටීන නොවන කොටස තමයි මොකක් කියන්නේ? ප්‍රෝටීන නොවන කොටස තමයි කියන්නේ මොකක් කියලා? සහසාධකයක් කියලා. හරිද? එතකොට මේ විදිහට ලියලා තියෙනවා ඔතෙන්ට හරිය දාගන්න. සමහර එන්සයිම වල උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන මෙන්න මේ කාරණා තියෙනවා. ප්‍රෝටීන නොවන සංඝටක කියන කාරණේ තියෙනවා. ප්‍රෝටීන නොවන සංඝටක කියන කාරණා. අදහස පැහැදිලි? හරි. ඊළඟ කාරණේ තදින් ස්ථිරව බැඳෙන සහසාධක වලින් ලිහිල්ව తాවකාලිකව බැඳෙන සහසාධක වෙනස් වන්නේ කෙසේද? තදින් ස්ථිරව බැඳෙන සහසාධක වලින් ලිහිල්ව తాවකාලිකව බැඳෙන සහසාධක වෙනස් වන්නේ කෙසේද? ලිහිල්ව తాවකාලිකව බැඳෙන ඒවා යම් යම් තත්ත්වයන්ගේ ගැලවිලා ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතිවර්ත්‍ය තත්ත්වයක් ගැන. යම් යම් තත්ත්වයන්ගේ ප්‍රත්‍යාවර්ත වේ. යම් යම් තත්ත්වයන්ගේ ප්‍රත්‍යාවර්ත වේ. ඊළඟ කාරණේ ප්‍රශස්ත උෂ්ණත්වයේ ඉක්මවන විට එන්සයිම දුස්වාභාවීකරණය වන්නේ කෙසේද? ප්‍රශස්ත උෂ්ණත්වයේ ඉක්මවන විට එන්සයිම දුස්වාභාවීකරණය වන්නේ කෙසේද? මොකද්ද වෙන්නේ පුතේ? එන්සයිම කියන්නේ ප්‍රෝටීන් එක. ප්‍රෝටීන ප්‍රශස්ත උෂ්ණත්වයේ පැනපු ගමන් මොකද වෙන්නේ? බන්ධන බිඳිලා රසායනික බන්ධන දුර්වල රසායනික බන්ධන බිඳ වැටිලා ඒ වගේ හැඩය වෙනස් වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, ඊට පස්සේ දුර්වල රසායනික බන්ධන බිඳ වැටලා එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා. ඒ සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වීමෙන් අර උපස්තරයේ තියෙන අනුපූරක බවත් වෙනස් වෙනවා. දැන් මේක නම් උපස්තරය රත් වෙලා මෙයාගේ මේ කොටස ඔය වගේ වුණොත් මේකට ගැලපෙන්නේ නැහැ. අන්න ඒ වගේ ෆීඩ්බැක් තමයි එන්නේ. හරි ඒක පැහැදිලි වෙන්න ඕනේ. මෙහෙම ලියලා තියෙනවා නම් හොඳයි. එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන සහ දුර්වල රසායනික බන්ධන බිඳ වැටීම සිද්ධ වෙනවා. එතකොට ඒකත් එක්කම සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වීම නිසා අනුපූරක බව නැති වියාම සිද්ධ වෙනවා කියන්නේ. හරි. ඊළඟ කාරණේ සහයෝගීතාවය කොමන ඇලොස්ටරික යාමනයක්? සහයෝගීතාව එකකට බැඳුනහම මේ බලන්න එකකට දැන් මෙහෙම තියෙන උපයක කීපකින් තියෙන එකට
මේ එකකට ඔය වගේ හැඩේ වෙනස් වුණා. වෙනස් වෙලා මේ එකක් වැටිච්ච ගමන් අනිත් ඒවා ඒත් එක්කම ඒකට ගැලපෙන්න හැඩේ යම් ප්‍රමාණයකට මොනවා කරගන්නවා වෙනස් කර ගැනීම සිද්ධ වෙනවා. තේරුණාද? හරි. එතකොට එකක් වැදුනා කියන්නේ අනිත් ඒවාත් සක්‍රිය වෙනවා වගේ අදහස තියෙන්නේ. ඒ හින්දා කුමන ඇලස්ටරික යාවනයද කියලා ගත්තොත් ඇලස්ටරික සක්‍රිය දෙයක් කියලා ගන්න වෙයි. තේරුණාද? එය පැහැදිලි කරන්න. ඒක මේ විදිහට ලියන්න. ඇලස්ටරික එන්සයිම් එක උප ඒකකයකට ඇලස්ටරික එන්සයිම් එක උප ඒකකයකට ඒකකයක සක්‍රිය ස්ථානයට උපස්තර අණුවක් වැදුණු විට අනෙක් උප ඒකකද සක්‍රිය ස්ථාන ඒ උපස්තර වලට ගැලපෙන පරිදි සකසා ගැනීම. එහෙම නැත්නම් උප ඒකක වලට උපස්තර අණු සම්බන්ධ වීම සඳහා උත්ප්‍රේරණය වීම. ඇලස්ටරික් එන්සයිම් එක උප ඒකකයක සක්‍රිය ස්ථානයට උපස්තර අණුවක් වැදුණු විට අනෙක් උප ඒකකවලද උපස්තර අණු සම්බන්ධ වීම උත්ප්‍රේරණය වීම. හරි. ඔතනින් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. බලන්න කොච්චරක් ඔයා හරියට උත්තර ලියලා තියෙනවද? ලියපු උත්තරවල මොනවද තියෙන වෙනස්කම් කියන එකත් හරියට නෝට් කරගන්න. ඔතන පොයින්ට් 40ක් තියෙන්නේ. ඒ 40න් කීයද කියලා බලලා ඒ හැම එක එන ගාන 100න් හදාගන්න 2.5 වැඩි කරන්න. 40න් 20යි නම් 2.5 වැඩි කරලා 100න් 50යි. ඒ විදිහට හදාගන්න. හරි. ඊළඟට අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. තෛලකොයිඩයන් මොනවාද? තෛලකොයිඩ කියලා කියන්නේ හරිත ලවවල අභ්‍යන්තර පටල පද්ධතියෙන් සම්භවය වන හරිත ලවවල අභ්‍යන්තර පටල පද්ධතියෙන් සම්භවය වන අන්තර් සම්බන්ධිත පැතලි මඩි කියලා කියන්නේ. අන්තර් සම්බන්ධිත පැතලි මඩි. ඔයාලට මතකද මේ තෛලකොයිඩ වල උපසටහන? මෙහෙම තියෙන එකෙන් මෙතනින් ගිහිල්ලා මේ විදිහට තෛලකොයිඩ කීපයක් එකම තැනකට වෙලිලා ඔය විදිහට තියෙන මේ තනි ඒකකයකට තමයි කියන්නේ පැතලි මඩියකට තමයි කියන්නේ මොකද තෛලකොයිඩය කියන්නේ. හරි අදහස පැහැදිලි. ඊළඟ කාරණේ ප්‍රභා සංශ්ලේෂණයේ අදාළව ඒ තුල ස්ථානගතව ඇති ද්‍රව්‍ය මොනවාද? එකක් තෛලකොයිඩ වල තියෙන්නේ ක්ලෝරොෆිල්. අනිත් එක කැරොටිනොයිඩ. අනිත් එක ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක. තෛලකොයිඩ වල තියෙන ස්ථානගත වෙති ද්‍රව්‍ය ක්ලෝරොෆිල් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ඊට අමතරව කැරොටිනොයිඩ. මේවා සම්පත් පොතේ සාමාන්‍ය විදිහට තියෙන කාරණා වෙනවා. ඊළඟ කාරණේ ප්‍රභා සංශ්ලේෂණයේදී සිදුවන්නේ කුමක්ද? ප්‍රභා සංශ්ලේෂණයේදී සිදුවන්නේ කුමක්ද? මොකද වෙන්නේ පුතේ? කාබන් ඩයොක්සයිඩ් ජලයේ හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය වී කාබන් ඩයොක්සයිඩ් මේ උත්තරය ලියලා තියෙනවද කියන බලන්න. කාබන් ඩයොක්සයිඩ් ජලයේ හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය වී ආලෝක ශක්තිය භාවිතයෙන් සීනි නිෂ්පාදනය තමයි සිද්ධ වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ජලයේ හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය වී ආලෝක ශක්තිය භාවිතයෙන් සීනි නිපදවීම සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව ඒ සඳහා තෛලකොයිඩ් පටලවල දායකත්වය පුතේවට මතකයි ආලෝක ප්‍රතික්‍රියාවත් එක්ක ආලෝක ශක්තිය අවශෝෂණය කර ATP හා NADPH නිපදවීමට කටයුතු කිරීම. ඔයාලට මතකද රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ATP සහ NADPH හැදුනා. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ATP නිපදවුවා. ATP නිපදවෙන්නේ ඒක ඔයාලට පුළුවන් ද කියන්නේ මොන ෆොස්ෆරයිලීකරණයද? ප්‍රභා ෆොස්ෆරයිලීකරණය නේද? හරි. ආලෝක ශක්තිය අවශෝෂණය කර ATP හා NADPH නිපදවීම. ඊළඟ කාරණේ කැල්වින් චක්‍රය තුළ ATP භාවිතා වන්නේ කුමන අවස්ථා සඳහා? උදේට මතකයි කැල්වින් චක්‍රය 3PGA වලින් එකතුණු බිස්ෆොස්ෆෝග්ලිසරේට් බවට පත් වෙද්දී එක ATP එකක් වැඩෙනවා.
එකතු වුණ බිස්ෆොස්ෆොග්ලිසරේට් G3P බවට පත් කරද්දී ATP වැය වෙනවා. ඊට පස්සේ G3P වලින් නැවත RUBP පුනර්ජනනය කරන්නත් ATP වැය වෙනු සිද්ධ වෙනවා. ඔය තැන් තුනෙන් මොන ඒ තුනම ලියලා තියෙනවා. පළවෙනි එක මොකක්ද? 3PGA අනුව එකතු වුණ බිස්ෆොස්ෆොග්ලිසරේට් කරන්න ATP වැය වෙනවා. එකතු වුණ බිස්ෆොස්ෆොග්ලිසරේට් G3P බවට පත් කරන්න ATP වැය වෙනවා. ඊට අමතරව glyceraldehyde 3 phosphate නැත්නම් G3P RUBP පුනර්ජනනය සඳහා ATP වැය වෙනු සිද්ධ වෙනවා. හරි. ඔය මතක නැත්තම් කෙල්වින් චක්‍රයට අදාළ නෝට් එක බලන්න. රුබිස්කෝ වල ඔක්සිජනේස් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ ඵලයන් මොනවාද? රුබිස්කෝ වල ඔක්සිජනේස් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද උදේ? ඔක්සිජනේස් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාව කියන්නේ මොනවාද? ප්‍රභාෂණය. ප්‍රභාෂණයේ තියෙන්නේ 3PGA එක අණුවයි. 3PGA එක අණුවයි. කාබන් දෙකේ සංයෝගයකින් 3PGA අණුවක් හා කාබන් දෙකක සංයෝගයක් විදිහටයි උත්තරේ තියෙන්නේ. ඊළඟ කාර්යය ග්ලයිකොලිසිසේදී නිපදවන පයරුවේට් ඔක්සිජන් සහිත විට ඔක්සිජන් රහිත විට කුමන පරිවෘත්තීය මාර්ගයකට ඇතුළු වේ? ඔක්සිජන් සහිත විට මොකද වෙන්නේ? පයරුවේට් ඔක්සිකරණය මෙහෙම ලියවෙන්නේ. පයරුවේට් ඔක්සිකරණය හරහා කොහෙද යන්නේ? ස්වායු ශ්වසනයට ගමන් කරනවා. ඔක්සිජන් රහිත විට පැසීම මගින් නිර්වායු ශ්වසනයට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඔක්සිජන් සහිත විට පයරුවේට් ඔක්සිකරණය හරහා ස්වායු ශ්වසනයට ගමන් කිරීම සිද්ධ වෙනවා. පැසීම මගින් නිර්වායු ශ්වසනයට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඊළඟ කාරණේ ශ්වසන ලබ්ධිය යන කුමක්ද? උදේ හරියට වචනේ හරියට ඔළුවේ තියනවාද කියලා බලන්න. ශ්වසන ලබ්ධිය කියලා කියන්නේ දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා නිදහස් වූ කාබන් ඩයොක්සයිඩ් පරිමාණයට පරිභෝජනය කළ ඔක්සිජන් පරිමාණය දක්වන අනුපාතය. දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා නිදහස් වූ කාබන් ඩයොක්සයිඩ් පරිමාණයට පරිභෝජනය කළ ඔක්සිජන් පරිමාණය දක්වන අනුපාතය. ඊළඟ කාරණේ ශ්වසන ලබ්ධිය නිර්ණය කිරීම සඳහා සමීකරණයක් ලියන්න. මොකද ලියන්නේ? RQ සමානයි BCO2 බෙදීම BO2. RQ සමානයි BCO2 බෙදීම BO2. හරි. ඊළඟට බැක්ටීරියා හා ආකියා ප්‍රාග්න්‍යස්ටිකයන් වුවද ආකියාවන් බැක්ටීරියාවන්ට වඩා පරිණාමිකව යුකැරියාවන්ට සමීප වේ. සාක්ෂි ඉදිරිපත් කරන්න. මොනවද පුතේ? ආරම්භක ඇමයිනෝ අම්ලය මෙථියෝනින් තමයි දෙන්නගේ මෙථියෝනින් RNA පොලිමරේස් වර්ග කීපයක් පැවතී. ප්‍රතිජීවකවලට සංවේදී නොවේ. ඔන්න කාරණාට. හරි. ඊළඟට පහත සඳහන් දී ඇති දෙබිඳුන් සූචියට අනුව වර්ග කරන්න. පියාපත් නොදරයි, පියාපත් දරයි, සන්ධිපාත දරයි. සන්ධිපාත නොදරයි, S සහිතයි රහිතයි, ස්පර්ශක දෙකක් දරයි දෙකක් නොදරයි. හරි. පියාපත් නොදරයි, පියාපත් දරයි. සන්ධිපාත දරයි. සන්ධිපාතෙන් තියෙන ඒ හින්දා පියාපත් දරයි යටට ගෙනියනවා. සන්ධිපාත දරයි සමනලයා. සන්ධිපාත නොදරයි කුරුල්ල. එතකොට පියාපත් දරයි දෙකට ගෙනියලා තියෙන්නේ. පියාපත් දරයි දෙක, සන්ධිපාත දරයි සමනලයා, සන්ධිපාත නොදරයි කුරුල්ල. එතකොට පියාපත් නොදරයි යනවා. අනිත් කට්ටිය කවුද? කකුලුවා, මකුලුවා සහ ගැඩවිලා කොහෙද යන්නේ? තුනට. එතනදී S සහිතයි S රහිතයි කියලා කියනවා. ගැඩවිලාට S රහිතයි. එතකොට ඉතුරු කට්ටියව S සහිතයි වගේ දිනනවා හතරට. ස්පර්ශක යුගල් දෙකක් දරයි කකුලුවා, ස්පර්ශක යුගල් දෙකක් නොදරයි මකුලුවා. එතකොට උත්තරේ එන්න ඕනේ මෙහෙම 3 2 සමනලයා කුරුල්ලා 4 ගැඩවිලා කකුලුවා මකුලුවා. හරි.
අපි දෙබිදු ටිකක් වෙනම කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා විභාග ආරම්භ වෙන්න ඕන වෙන්නේ කියලා. ඊළඟ කාරණා. පහත එක් ප්‍රතිස්ථාවයකට අනන්‍ය විරුපාත්මක ලක්ෂණයන් බැගින් සඳහන් කරන්න. එක යුග්ලිනා මොකද්ද පුතේ? අක්ෂිලක තියෙනවා. කාශිකා එකක් හෝ දෙකක් ගිනී පවතින මඩියක් එක් අන්තයක තියෙනවා. ඔය දෙකෙන් එකක් තියුණා නම් හරියි. කාශිකා එකක් හෝ දෙකක් ගිනී පවතින එකක් හෝ කිහිපයක් ගිනී පවතින මඩියක් එක් අන්තයක පැවතී. ඊළඟ කාරණා පැරමීසියම්. මෞග ඇලියක් පවතිනවා. එහෙම නැත්නම් න්‍යෂ්ටි. ශුද්ධ න්‍යෂ්ටිය හා මහා න්‍යෂ්ටිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඊළඟ ඇමීබා ව්‍යාජ පාද දැරීම සිද්ධ වෙනවා. ව්‍යාජ පාද දැරීම සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ තුනක්. මොනවද පුතේ? ඒක නම් සම්පත් පොතේ ඒ විදිහටම තියෙනවා. මොකද්ද? ශෛලම ෆ්ලෝයම් ඔස්සේ සිදුවන ද්‍රව්‍ය පරිවහනය, මුල්වල පරිණාමය සහ පත්‍රවල පරිණාමය. ශෛලම ෆ්ලෝයම් ඔස්සේ සිදුවන ද්‍රව්‍ය පරිවහනය, මුල්වල පරිණාමය හා පත්‍රවල පරිණාමය. සනාල ශාකවල උස්ව ඉහළට වැඩිවීමට අවස්ථාව සැලසී ඇත්තේ කෙසේද? වාහකාභ හා ශෛලමීය තන්තුවල සෛල බිත්ති ලිග්නීන් වලින් ඝන වී ශක්තිමත් වීම නිසා. ලිග්නීන් කියන වචනේ හරියට තියෙනවා. වාහකාභ හා ශෛලමීය තන්තුවල සෛල බිත්ති ලිග්නීන් වලින් ඝන වී ශක්තිමත් වීම නිසා. ඊළඟ කාරණේ සනාල ශාක උස්ව ඉහළට වැඩිීමේ වාසි දෙකක් සඳහන් කරයි. සනාල ශාක උස්ව ඉහළට වැඩිීමේ වාසි දෙකක්. එක ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම. ඊළඟ කාරණේ බීජාණු ව්‍යාප්තිය පහසුකම්. හරි. ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම බීජාණු ව්‍යාප්තිය පහසුයි. ඊළඟ කාරණේ සනාල ශාකවල ප්‍රභා සංශ්ලේෂක ජන්මාණු ශාක දරන ශාක ගණ දෙකක් නම් කරන්න. ප්‍රභා සංශ්ලේෂක ජන්මාණු ශාක එක නෙප්‍රොලිපිස් අනිත් එක සෙලචිනෙලා. නේද? ප්‍රභා සංශ්ලේෂක ජන්මාණු ශාක. සෙලචිනෙලා නම් යායා ජන්මාණු ශාකේ තමයි ප්‍රභා සංශ්ලේෂක වෙන්නේ. නෙප්‍රොලිපිස් නම් ජන්මාණු ශාකය කොහොමද ප්‍රභා සංශ්ලේෂකයි. එම ජන්මාණු ශාක දෙක එකිනෙකින් වෙනස් වන ලක්ෂණ දෙකක්. නෙප්‍රොලිපිස් ද්විලිංගිකයි. නැත්නම් ඒකකුහි. සෙලචිනෙලා ඒකලිංගිකයි. ජන්මාණු ශාක. නෙප්‍රොලිපිස් ස්වාධීනයි. සෙලචිනෙලා සංචිත ආහාර මත යැපීමක් සිද්ධ වෙනවා. ලයිකෝපයිටා වංශයේ බීජාණුකතාවලට උදාහරණ නෙප්‍රොලිපිස්. ලයිකෝපයිටා වංශයේ බීජාණුකතාවලට උදාහරණ සෙලචිනෙලා විෂම බීජාණුකයි. ලයිකෝපෝඩියම් සම බීජාණුක. සෙලචිනෙලා විෂම බීජාණුකයි. ලයිකෝපෝඩියම් සම බීජාණුක. ඔන්න මේ කාරණාවලට අදාළව ඔයාගේ ලියවෙන්න ඕන ප්‍රශ්න ටික මේ පේපර් එකට දාලා මුල් ප්‍රශ්න කොටසේ වීඩියෝ එක අර කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් හින්දා පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. ඒ කාරණා දෙක තුනම එකතු කරලා ඒ පේපර් එකේ ඩිස්කෂන් එක හරියට පුතේ හදා ගන්න. හරි. මේ 2026 පේපර් ක්ලාස් එක අපි පිළිවෙලට 2026 අවුරුද්දේ 2027 උසස් පෙළට අදාළ පේපර් ක්ලාස් එක පිළිවෙලට සඳුදා හවස කලින් කරාට වඩා පිළිවෙලට පවත්වාගෙන යනවා. පහුගිය දිනවල තිබ්බ අසනීප තත්ත්වයක් එක්ක පොඩි වෙනස් වීමක් සිද්ධ වුණා. දැන් ඒකේ ගැටලුවකුත් නැහැ. ඒ හින්දා හොඳට මේ කාරණා ටික බලන්න. මම ටිකක් ඉක්මනට මේ පේපර් එක ඩිස්කස් කරේ. වීඩියෝ එකක් විදිහට ඔයාලා ගෲප් එකට අප්ලෝඩ් වෙයි. පේපර් එකේ ලියපු උත්තර මේවත් එක්ක චෙක් කරලා බලන්න. අපි ඊට පස්සේ වෙනම පේපර් එකක් හොඳ විස්තරාත්මකව කාලය අරගෙන හරි පිළිවෙලට සාකච්ඡා කරලා ඉස්සරහට ගමු. එහෙමනම් අදට මේ කාරණා ටික මෙතනින් මම නවත්තනවා. හැමෝටම බොහොම ස්තුතියි.